තෙරුවන් සරණයි හැම දිනාටම. අද උතුම් වෙසක් පුර 15ක පොහෝ දිනය. ඉතින් මේ උතුම් දවසේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ මූලික කරගෙන බොහෝ ආගමික වැඩසටහන් සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන් වෙසක් පොහොය කියලා කියන්නේ බෞද්ධ අපි හැම දිනාටම ඊටාම ශ්‍රේෂ්ඨ දිනයක්. අපේ ශාස්ත්‍රු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුලයි අපි හැම දෙනාම මේ උතුම් දිනේ සිහි කරන්නේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ඉපදීම, සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය කියන මේ තෙමගුලයි වෙසක් දින අපි හැම දෙනාම සිහි කරමින් මේ ආගමික වතාවත්වල යෙදෙන්නේ. ඉතින් අද දවසේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ මූලික කරගෙන බොහෝ පිරිසක් උදෑසන කාලේ ඉඳලා සීල සමාදාන කටයුතු වල යෙදලා බොහෝ පින්කම් කරගත්තා. දම්පැන් පූජා කරමින් ඒ වගේම බොහෝ පිරිසකට පින් කරගන්නට ගොඩාක් අයකට එකතු වෙලා ඒ සඳහා උදව් උපකාර කරලා පන්සල ලස්සනට සූදානම් කරලා අපේ තේම්ස් දහම් පාසලේ ද්වා දරුවන්ගේ සහභාගීත්වයෙන් ඉතාම ලස්සනට වෙසක් කූඩු සැරසිලි මේ ආදිය සූදානම් කරලා මේ විදිහට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ සිහි කරමින් උන්වහන්සේට උපහාර පිණිස අපගේ ජීවිතවලට අප්‍රමාණ පින්කම් අද දවස පුරාම සිද්ධ කරගන්නට යෙදුණා. ඉතින් මේ වෙලාවේ ඒ සිදු කළ පින්කම් නැවත මතක් කරමින් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. මෙවන් පින්කම් කරන්නට තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ නිර්මාණය කළ නිර්මාතෘ අතිගෞරවනීය ගුරු දේවෝත්තම පහළගම සෝමරතනාභිධාන නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නොබඳව ලැබුණා. ඒ වගේම තේම්ස් භාවනා සමිතිය ඇතුළු පන්සලේ සීලුම දායකකාරකාදී පින්වත් අය මේ සඳහා තමන්ගේ දායකත්වය ලබා දුන්නා, සහභාගී වුණා. ඉතින් මේ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. අද දවස පුරාම රැස් කරගත් අනන්ත පුණ්‍ය ශක්තියන් වල ආශිර්වාදයෙන් සියලු දෙනාටම සිත සාන්තිය යහපත සැලසේවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අපි හැම දෙනාටම පුරුදු පුහුණු කරගෙන ජීවිතයේ අර්ථවත් කරගන්නට මේ දිනය පුරාම රැස් කරගත් පුණ්‍ය ශක්තියින් හේතුපකාරම වේවා කියලා අපි විශේෂයෙන් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් අපි හැම දෙනාටම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සියලු පාපයන්ගෙන් වළකින්න, සියලු කුසලයන් සම්පාදනය කරගන්නට, සිත පිරිසුදු කරගන්න කියන මේ අවවාදය. ඒ නිසා වෙසක් පොහෝ දින විශේෂයෙන් ඔබ අප හැම දෙනාම අදිෂ්ඨාන කරගනිමු. ජීවිතයේ ලැබෙන හැම අවස්ථාවකම කුසලයක්, පිනක් ජීවිතයට එකතු කරගන්න. පාපයෙන් හැම මොහොතකම වළකින්න අදිෂ්ඨාන කරගන්න. හැම වෙලාවෙම ඔබගේ හිත පිළිබඳ හොඳ සාවධාන වෙන්න. ඔබේ හිතට ඇතිවෙන සිතුවිලි ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න. ඒ හිත තුළ ඇතිවෙන කුසල සිතුවිලි නැවත නැවත දියුණු කරගන්නත්, හිත තුළ ඇතිවෙන්න පුළුවන් අකුසල් සිතුවිලි නැවත නැවත බැහැර කරමින් තමන්ගේ හිත සුවපත් කරගන්නටත් උත්සාහවත් වෙන්න කියලා ඔබ හැම දිනාටම මෙත් සිතින් අවවාද කරනවා, අනුශාසනා කරනවා. ත්වන් සරණයි.